මේ ගානේ මුල මේ බෙදීමක් විතර ඉන්න 3x වෙනි බලය අපි සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට ඉතුරු වෙන මේ පැත්තේ 3x වෙනි බලය ධන 9x වෙනි බලය විතරයි. අනිත් පැත්තේ තියෙන 82 ගුණ වෙනවා බෙදීමක් විදිහට තිබිලා මේ පැත්තට එන 3x වෙනි බලය. දැන් අපිට පුළුවන් මෙතනදී මේ 3x වෙනි බලය ධන 9 කියන්නේ 3 දෙවෙනි බලය. 9 කියන්නේ 3 දෙවෙනි බලය. හැබැයි 9ට පිටින් එදා තිබ්බ බලය තමයි x කියන්නේ. එහෙනම් 9ට පිටින් මේ x වෙනි බලය මේ විදිහට වරණක් දාලා දාන්න පුළුවන් අපිට. දැන් මේ 82 මම ලියා ගන්නවා 81 එකතු කිරීම එක කියලා. 81ට එකක් එකතු වුනහම 82 හැදෙන නිසා මේ 82 වෙනුවට මේ වගේ ද්විපද ප්‍රකාශනයක් යොදන එක සාධාරණයි. අපි ඉතින් මේ ද්විපද ප්‍රකාශනය 82 ගුණ වෙලා තිබ්බ 3 x වෙනි බලය මේ විදිහට ගුණ කරමු. දැන් මෙතනදී 3 x වෙනි බලය ධන මෙතන බලයක බලය ගුණ වීමක් වෙනවා දර්ශක නීතියක්. එහෙනම් එතන 3 2 x වෙනි බලය සමානයි 81 කියන්නේ 3 බලයක් 81 කියන්නේ 3 4 වෙනි බලය ධන 1 පිටින් තියෙන්නේ 3 x වෙනි බලය. නැවත 3 x වෙනි බලය ධන 3 2 x වෙනි බලය සමාන වෙන්නේ මේ පිටින් ඉන්න 3 x වෙනි බලයෙන් මේ වරහන තුල ඉන්න 3 4 වෙනි බලය සහ මේ 1 කියන පද දෙකම ගුණ වෙන්න ඕනේ. 3 x වෙනි බලයෙන් 3 4 වෙනි බලය ගුණ කරාම 3 x වෙනි බලය වරක් 3 4 වෙනි බලය එකතු කිරීම 3 x වෙනි බලයෙන් 1 ගුණ කරාම 3 x වෙනි බලයම තමයි. ඕනම කෙනෙක් එකෙන් ගුණ වුණාම ඒ කෙනා වෙනස් වෙන්නේ නැහැ. ඒ අගේම ලැබෙනවා. දැන් මේ දෙපැත්තෙම ඉන්න 3 x වෙනි බලය කපලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක පැත්තක ඉන්න 3 x වෙනි බලය සමාන ලකුණෙන් අනිත් පැත්තට ගියාම මේ පැත්තේ ඉන්න කෙනාගෙන් එයා අඩු වෙලා කොහොමද කැපිලා යනවා. ඒතර මේ පැත්තේ දුර වෙන්නේ 3 2 x වෙනි බලය විතරයි. මේ පැත්තේ සමාන පාද සහිත බල ගුණ වෙනවා. 3 x වෙනි බලය ගුණ වෙන්නේ 3 4 වෙනි බලය. සමාන පාද බල ගුණ වෙනකොට දර්ශක නීතිය තමයි ඒකට එකේ දර්ශක එකතු වෙනවා. එහෙනම් ලැබෙන පිළිතුර තමයි 3 x කියන දර්ශකයට මේ 4 කියන දර්ශක එකතු වෙලා ලැබෙන දර්ශකය තමයි x ධන 4 වෙන බලය. ඉතින් මේ දෙපැත්තෙම තියෙන පාද සමානයි. 3 කියන සංඛ්‍යා පාදයේ 2x වෙන බලය 3 කියන සංඛ්‍යා පාදයේ x ධන 4 වෙන බලය. එකම සංඛ්‍යා පාද සහිත මේ දර්ශක සමීකරණය තුල පාද සමාන නිසා දර්ශක සමාන වෙනවා. ඒ කියන්නේ මේ 2x කියන සංඛ්‍යාව සමානයි x ධන 4 කියන අගයට. දර්ශක සමාන උනේ. දර්ශක දෙක තමයි සමාන උනේ. දැන් අපිට පුළුවන් මේ එක x පදයක් මේ පැත්තට අරන් එන්න. එතකොට 2x ගෙන් මේ ධන x ඇවිල්ලා ඍණ x වෙනවා. අද පැත්ත ඉතුරු වෙන්නේ 4 විතරයි. 2x ගෙන් 1x එක කඩු වුණාම ඉතුරු වෙන්නේ 1x එකයි. සමානයි 4යි. ඔය විදිහට අපිට x ගේ පිළිතුර ගන්න පුළුවන්. හැබැයි x ට අගයක් ගත්තට පස්සේ ලැබුණු වගේ හරිද කියලා චෙක් කරගන්න අපිට පුළුවන් ඒ අගය ආදේශ කරලා බලන්න.